කිලෝමීටර් 160ක් ධාවනය කරන්න ඩොලර් 5ක් විතරක් වියදම් වෙන විදුලි ගුවන් යානය ගැන ඔයා දන්නවද? බර කිලෝග්‍රෑම් 300යි. පිප්ස්ට්‍රෙල් ඇල්ෆා ඉලෙක්ට්‍රෝ ගුවන් යානය මම මේ කියන්න හදන්නේ අන්න ඒක ගැන. විදුලියෙන් විතරයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේක ඉතා සැහැල්ලු ගුවන් යානයක්. මගීන් දෙදෙනෙක් රැගෙන පැයක් ගුවන් ගත වෙලා මගීන් දෙදෙනෙක් එක්ක කිලෝමීටර් 160ක් ගමන් කරන්නේ පැයක බැටරි ආරෝපණයෙන්. මාරයි නේද? ගුවන් යානා නිෂ්පාදන ආයතනය නියෝජනය කරන ප්‍රකාශකයෝ කියන්නේ තවත් වසර 15කදී වෙළඳ කටයුතු සඳහා මේ ආකාරයේ යානා බහුලව භාවිතයට ගන්න පුළුවන් වෙයි කියලා. මේකේ තියෙන විශාලතම වාසිය තමයි මේ ගුවන් යානයේ බැටරි ආරෝපණය කරන්න යන වියදම. කිලෝමීටර් 160ක් යන්න වැය වෙන්නේ ඩොලර් 5ක් විතරයි. ස්ලෝවේනියාවේදී පළමු විදුලි ගුවන් යානය හැදුවේ 2016 වසරේදී. මුළු යානයේ බර කිලෝග්‍රෑම් 300යි. මේ කිලෝග්‍රෑම් 300යි කියලා කියන්නේ බැටරියත් ඇතුළත්ව. බැටරිවල බර කිලෝග්‍රෑම් 100ක් විතරයි. පැයකින් පමණ ආරෝපණය කරන්න පුළුවන් බැටරි ධාරිතාවය කිලෝවොට් පැය 21යි. යානයේ පංකාව ක්‍රියාත්මක වන මෝටරේ බලය කිලෝවොට් 60යි. මෙතෙක් නිෂ්පාදනය කරලා තියෙන යානා ප්‍රමාණය 40යි යන්නේ. ඒවා යුරෝපේ, ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ පාරිභෝගිකයන් දැනටමත් මිලදී අරගෙන ඉවරයි. තවමත් මේ යානා භාවිතයට ඇති බාධාවක් වෙන්නේ බැටරි ආරෝපණය කිරීම සඳහා අහස් යානා ගුවන්තොටුපළවල් වල ආරෝපිත ස්ථාන මද බව. ඉතින් ඒවත් තිබුණා නම් මේ යානා මේම යනවා බලාගන්න අපිටත් පුළුවන්. ස්විස්ටර්ලන්තය මේ යානා සඳහා අවශ්‍ය පළමු ආරෝපිත ස්ථානය ස්ථාපිත කරලා අවසන්. තව ටික කාලෙකින් මේ විදුලි ගුවන් යානා ලංකාවෙත් බලාගන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් charging points මේවට තියෙන්න ඕනේ. අපි ලගේ morning show එක සතිය දවස්වල උදේම අහන්න.